ආයුබෝවන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube නාලිකාවට. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මගේ personal experience එකක්. මීට කලින් වීඩියෝස් වලදීත් මම ගොඩක් කතා කරලා තියෙනවා freelancing related දේවල්. ඒ වගේදී මම ගොඩක් කතා කරේ freelancing related positive contents. අද මම අරන් ඉන්න content එක චුට්ටක් freelancing related වුණත් ඒක චුට්ටක් negative පැත්තට යන content එකක්. හැබැයි මේක මගේ personal experience එකක්. ඒ නිසා මම හිතුවා ඒක ඔයාලත් එක්ක share කරගන්න එක හොඳයි කියලා. මොකද මේකෙන් තව කෙනෙක්ට තව කෙනෙක්ට මෙහෙම නොවෙන්න පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතපු නිසා. මම කව එකේ දාලා තිබුණු විදිහටම මේක payment එකක් සම්බන්ධයෙන් වෙච්ච පොඩි ගැටලුවක්. මං හිතනවා මම ඒ client ගේ නම නොකිය ඉන්නම් කියලා. මොකද ඒක ජර්මන් කම්පැනි එකක්. ඒ වගේම මම මේ කම්පැනි එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ විතර ඉඳලා තමයි මම හරියට මතක නැහැ. මං දාන්නම් ස්ක්‍රීන්ෂොට් එකක් විතර ඉඳලා තමයි මම මේ කම්පැනි එකත් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. එයාලා මට කිව්වේ පේමන්ට් එකක් එයාලට රිලීස් කරන්න පුළුවන් මාස දෙකකට පස්සේ. ඒ කියන්නේ එයාලගේ payments terms වල එක තිබුණා. ඒ කියන්නේ මම එයාලත් එක්ක අප්‍රේල් වැඩ කරොත් අප්‍රේල් කරන වැඩවල payment එක ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන්නේ මැයි ජූනි ඉවර වෙලා ජූනි මාසේ කියලා ඒගොල්ලෝ මට කලින්ම කිව්වා. ඒ නිසා මම ඒ කියන්නේ කලිනුත් ඔය වගේ වැඩ කරලා තියෙනවා. ඒ හින්දා මම ඒකට ඇග්‍රී වුණා. ඒ වගේම NDT එක කොන්ට්‍රැක්ට් එක ඒ වගේම හැමදේම මම සයින් කරා. ඒ වගේම ඒගොල්ලෝ මට යාළගේ platform එකකට access දුන්නා. ඊට පස්සේ මම අප්‍රේල් මැයි ඒ වගේ මාස ටිකක් වැඩ කරා. වැඩ කරලා මම පේමන්ට් එකක් ඒගොල්ලන්ගෙන් රිලීස් කරා මේ රික්වෙස්ට් කරා මාස 3කට විතර පස්සේ. හැබැයි පේමන්ට් එකක් ඒගොල්ලෝ රිලීස් කරේ නැහැ. මම මේ කතාව මුලින් ඉඳලා කියන්නේ රිලීස් කරේ නැහැ. ඊට පස්සේ මම එයාලට මේල් එකක් දාලා කිව්වා මෙහෙමයි මම වැඩ කරන එක නවත්තනවා. මගේ previous payment ටික ඔයගොල්ලෝ රිලීස් කරාට පස්සේ කලින් විදිහටම මම ඔයාලත් එක්ක වැඩ කරනවා කියලා මම එයාලට ඉන්ෆෝම් කළා. ඊට පස්සේ සතියකට විතර පස්සේ ඒගොල්ලෝ payment එක රිලීස් කරා. හැබැයි ඒ කියන්නේ අවුරුද්දක් විතර මම එයාලත් එක්ක වැඩ කරනවා. payment එකක් ගන්න ඕන හැම වෙලාවකම මට සිද්ධ වෙච්ච දෙයක් තමයි එයාලට මම මේ විදිහේ මේල් එකක් යවන්න ඕනේ. මේ මාසේ මම වැඩ කරන්නේ නැහැ. මගේ payment එක කලින් මෙච්චර මාස ගානක payments තියෙනවා. ඒ payments ටික රිලීස් කරනකම් මම මේ මාසේ වැඩ කරන්නේ නැහැ. එහෙම කිව්වහම සතියක් විතර ගිහිල්ලා ඒගොල්ලෝ payment එක ඒ කියන්නේ previous month වල payment එක රිලීස් කරනවා. ওই විදිහට මම යාළගෙන් මාස ඒ කියන්නේ payments අරගෙන තියෙනවා මාස 7කට 8කට විතර payments මම ඒගොල්ලන්ගෙන් අරගෙන තියෙනවා. හැබැයි එයාලා කොයිම වෙලාවකවත් ඒ කියන්නේ එයාලා විහිං payment එකක් කියන්නේ අපි වැඩේ කරලා වෙලාවට මෙයාලට දෙනවා. quality එක ඒ දේවල් හැමදේම මේ විදිහටම තියෙනවා. ඒගොල්ලෝ expect කරන දේ ඒගොල්ලන්ට හම්බ වෙනවා. එතකොට අර professionally වැඩ කරන company එකක් නම් අපි මෙහෙම දෙන්න ආයෙම වැඩ කරන්න එහෙම කියලා request කරන්න අවශ්‍ය නැහැ. හැබැයි ඒගොල්ලන්ගෙන් මේ payments අටම ගන්න මට අර විදිහට request කරන්න වුණා. ඒ වගේම ඒගොල්ලෝ request එකෙන් පස්සේ payment එක release කරා. ඒ නිසා මාත් ඉතින් වැඩි හිතුවේ නෑ. චුට්ටක් කරදර කරාම payment එක ගන්න පුළුවන් client කෙනෙක් කියලා හිතාගෙන මමත් දිගටම වැඩ කරගෙන ගියා. මං අන්තිමට payment එකක් ඒගොල්ලන්ගෙන් අරගත්තේ පහුගිය ඒ කියන්නේ මේ පහුගිය ඒ කියන්නේ 2025 ජනවාරි මාසේ payment එක මම ගත්තා ඒගොල්ලන්ගේ. ඊට පස්සේ ජනවාරි ගත්තාම ආයෙ මාස දෙකක් මාසෙට payment හරිනම් එන්න ඕනේ. මොකද මම ඊට කලින් මාසවල වැඩ කරලා තියෙනවනේ. මාස දෙකකින් දෙකට ගියත් හැම මාසෙම payment එකක් එන්න ඕනේ. හැබැයි ඒගොල්ලෝ එහෙම pay කරන්නේ නැහැ. ඊට පස්සේ මම හිතුවා මගේ ඩිසැම්බර් payment එක ජනවාරි payment එක දෙක තමයි මට ගන්න තියෙන්නේ ඒප්‍රිල් වල. ඒ දෙක මම ඒප්‍රිල් මාසේ වෙනකම් මට දුන්නේ නැත්නම් මම රික්වෙස්ට් කරනවා කියලා මම හිතාගත්තා. එතකොට මම ජනවාරි වැඩ කරලා
ෆෙබ්‍රුවරි වැඩ කරලා මාර්ච් වැඩ කරලා අප්‍රේල් මාසේ වැඩ පටන් ගන්න තමයි හිටියේ. ඒ ඉන්නකොට තමයි මම එයාලට කිව්වේ මෙහෙමයි මගේ ඩිසැම්බර් පේමන්ට් එක තියෙනවා, ජනවරි පේමන්ට් එක තියෙනවා, ෆෙබ්‍රුවරි මාර්ච් මම වැඩ කරා. ඒ දෙකේ පේමන්ට්ස් දෙක අවශ්‍ය නැහැ. මට අර දෙකේ පේමන්ට්ස් දෙක දෙන්න. මම අප්‍රේල් මාසේ වැඩ පටන් ගන්නම් කියලා. හැබැයි ඒගොල්ලෝ එතනින් එහාට රෙස්පොන්ස් කරන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. මොකද මම හිතන්නේ සමහරට යාලට වෙන කෙනෙක් කන්ටැක්ට් කරගන්න ලැබෙන්නේ නැති වැඩේ කරගෙන යන්නේ. එතකොට මම වැඩේ නැවැත්තුවත් යාලට ප්‍රශ්නයක් නෑ. යාලගේ වැඩේ වෙනවා. ඒ නිසා ඒගොල්ලෝ මගේ පේමන්ට්ස් දෙක පේමන්ට්ස් හරිනම් එයාලගෙන් මට මන්ත් ඩිසෙම්බර් ජනුවරි ෆෙබ්‍රුවරි ඒප්‍රිල් ෆෙබ්‍රුවරි මාර්ච් මාස 4ක පේමන්ට්ස් ගන්න තියෙනවා. මම රික්වෙස්ට් කරේ මාස 2ක පේමන්ට්ස්. ඒ පේමන්ට්ස් කිසිම දෙයක් දෙන්නේ නැතුව ඒගොල්ලෝ මගෙත් එක තිබුණු කලෙක්ෂන් එක නතර කරා. මේකෙදි මම ඒ කම්පැනි එක ගැන චුට්ටක් හොයලා බැලුවා. එහෙම බලනකොට මට දැනගන්න ලැබිච්ච දෙයක් තමයි ඒක ජර්මන් කම්පැනි එකක් වුණාට, ජර්මන් රෙජිස්ටර්ඩ් කම්පැනි එකක් වුණාට ඒකේ CEO ඒ වගේම මැනේජ්මන්ට් එක ඔක්කොම ඉන්නේ ඉන්දියන්ස් කට්ටිය. සමහර විට මේ වගේ අන්ප්‍රොෆෙෂනල් විදියට වැඩ කරන්න හේතුවත් ඒක වෙන්න ඇති. බොහෝ විට මම කලින් වීඩියෝ වල කියලා තියෙනවා මම පර්සනලි කොහොමත් ඉන්දියන් කට්ටියත් එක්ක වැඩ කරන්න වැඩි කැමති නෑ. මොකද ඒගොල්ලන්ගේ ඔය පේමන්ට්ස් රිලේටඩ් ගැටලුව නිතරම තියෙනවා. හැබැයි මේගොල්ලොත් එක්ක මම ගිය අවුරුද්දේ අප්‍රේල් වල විතර ඉඳන් වැඩ කරපු නිසා තමයි මම දිගටම ඒගොල්ලොත් එක්ක ඒ විදිහට වැඩ කරේ. එතකොට ඒගොල්ලන්ගේ ඉන්වොයිසස් මගේ ළඟ තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ සිස්ටම් එකෙන් ජෙනරේට් කරපු ඉන්වොයිසස් මම උඩින් දාන්නම්. ඒ ඉන්වොයිසස් වල විදිහට ඒගොල්ලෝ ඒ කියන්නේ එයාලගේ සිස්ටම් එකෙන් එයාලා ජෙනරේට් කරපු ඉන්වොයිසස් මගේ වැඩේට මම කරපු වැඩවල පර්චේසින් ඕඩර්ස් වලට ජෙනරේට් වෙච්ච ඉන්වොයිසස්. ඒ ඉන්වොයිසස් වල විදිහට ඒගොල්ලෝ පේ කරන්න ඕන මට ඩිසෙම්බර් වලට ඩොලර් 605ක්, ජනවරි වලට ඩොලර් 837ක්, ෆෙබ්‍රුවරි වලට ඩොලර් 491ක්. ඒ කියන්නේ ආසන්න වශයෙන් ගත්තොත් ඩොලර් 1800ක්, ඒ කියන්නේ රුපියල් වලින් ගත්තොත් 5,30,000ක විතර amount එකක් ඒගොල්ලෝ මට පේ කරන්න තියෙනවා. ඒත් ඒගොල්ලෝ පේමන්ට් එක කරන්නේ නැතුව කනෙක්ෂන් එක නතර කරා. මේක තමා මේ වීඩියෝ එක කරන්න මූලික වෙච්ච මගේ එක්ස්පීරියන්ස් එක. එතකොට මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියන්න යන්නේ ඔයාලත් බොහෝ විට මේ වගේ එක්ස්පීරියන්ස් වලට මුහුණ දීලා ඇති. ඒ වගේම මේ වගේ එක්ස්පීරියන්ස් එකකට මම ෆේස් කරපු පළවෙනි වතාව මේක නෙමෙයි. මීට කලිනුත් මේ වගේ එක්ස්පීරියන්ස් වලට මම ෆේස් කරලා තියෙනවා. ඒවා මේ තරම් ඒ කියන්නේ අප්වර්ක් එකකින් වැඩි කරනවා, අප්වර්ක් එක හරහා වැඩි කරලා අරිනවා. ඊට පස්සේ ක්ලයන්ට් කියනවා වැඩි ක්වොලිටි නැහැ, පේමන්ට් එක ආයෙ මට දෙන්න. අන්න ඒ වගේ පොඩි පොඩි දේවල් ඒවා කියන්නේ මේ වගේ කම්පැනි එකක් එක්ක ඩිරෙක්ට් ගනුදෙනු කරලා මේ වගේ එක්ස්පීරියන්ස් එකක් හම්බෙච්ච පළවෙනි වතාව තමයි මේක මගේ. මේකෙදි කියන්නේ මට ඔයාලට කියන්න ඕනේ ෆ්‍රීලාන්සර් කෙනෙක් විදිහට අපි වැඩ කරනකොට අපි මේ වගේ දෙයකට මුහුණ දුන්නොත් අපිට ඇත්තටම මොකක්ද කරන්න පුළුවන්, අපිට මොකක්ද ගන්න පුළුවන් ඇක්ෂන් එක, මේ වගේ දෙයකට කියන දේ මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි වුණා. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක සහ මේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. සමහර විට ඔයාලත් මේ වගේ දේවල් වලට මුහුණ දීලා ඇති. එහෙම මුහුණ දෙන්න වුණොත් ඔයාලට පුළුවන් මෙන්න මේ මම කියන දේවල් කරන්න සහ මේ දේවල් මම මේ වෙනකොට කරලා තියෙන දේවල් සහ මේ වගේ ප්‍රතිඵල මම බලාපොරොත්තුෙන් ඉන්න දේවල්. පළවෙනි දේ තමයි ඔයාලට වැඩි පවරපු ප්‍රොජෙක්ට් මැනේජර් හරි ප්‍රොජෙක්ට් කෝඩිනේටර් හරි ඉන්නවා නම් ඒ කෙනාට ඊමේල් එකකින් හරි යව කන්ටැක්ට් කරගන්න පුළුවන් විදිහකින් මැසේජ් එකක් හරි මේල් එකක් හරි යට දාන්න. මෙන්න මේ පීරියඩ් එකට මෙන්න මේ විදිහට මට පේමන්ට් එක ලැබිලා නැහැ සහ පේමන්ට් ටීම් එකත් එක්ක මේ ගැන කතා කරන්න කියන එක ඔයාව කන්ටැක්ට් කරගත්ත ප්‍රොජෙක්ට්
කෝඩිනේටර්ට හරි ප්‍රොජෙක්ට් මැනේජර්ට හරි දැනුම් දෙන්න. ඊට පස්සේ ඒගොල්ලෝ වලට රෙස්පොන්ස් එකක් දෙන්නේ නැත්තම් ඔයාලට පුළුවන් අදාළ කම්පැනි එකේ HR ටීම් එක රීච් කරන්න. රීච් කරලා ඔයාට වෙච්ච ගැටලුව HR ටීම් එකට කියන්න පුළුවන්. ඒකත් ප්‍රොෆෙෂනල් විදියට ඊමේල් එකකින් හරි මොකකින් හරි ඉන්ෆෝම් කරන්න ඕනේ. ඒ වගේම ඔයාගේ ප්‍රූෆ් උත් එක්ක ඔයා වැඩ කරා සහ ඒගොල්ලෝගෙන් ඔයාට හම්බෙච්ච ඉන්වොයිසස් ඒ වගේ දේවල් එක්ක ඔයාට පුළුවන් HR ටීම් එකට මේ වගේ ගැටලුවක් තියෙනවා කියන එක කියන්න. ඊට අමතරව ඔයාට පුළුවන් දැන් මේකෙදි නම් මම ප්‍රොජෙක්ට් කෝඩිනේටර් මැසේජ් එක දැම්මා. ඒත් එයා රිප්ලයි නැහැ. රිප්ලයි කරලා කිව්වේ එයා පේමන්ට් ටීම් එකට මේක දැනුම් දෙන්න. පේමන්ට් ටීම් එක එයාට කිව්වා as soon as possible පේමන්ට් එක රිලීස් කරන්න. ඔය පණිවිඩය විතරයි ආවේ. ඉතින් එයාට එයාගේ කිසිම රෙස්පොන්ස් එකක් නැහැ. ඊට පස්සේ ඔයාට පුළුවන් පේමන්ට් රිලේටඩ් ටීම් එකක් ඉන්නවා නම් ඒ කම්පැනි එකේ ඒ ටීම් එකට මේ ගැටලුව ගැන කියන්න. ඒ දේවල් වලින් ඔයාට ප්‍රශ්නට විසඳුමක් ලැබෙන්නේ නැත්නම් ඔයාට පුළුවන් කෙලින්ම කම්පැනි එකට අදාළ CEO කෙනෙක් හරි නැත්නම් ඩිරෙක්ටර් කෙනෙක් හරි ඒ වගේ කෙනෙක්ගේ ප්‍රොෆයිල් එකක් කියන්නේ සාමාන්‍යයෙන් ওই කම්පැනි වල වෙබ්සයිට් වල කන්ටැක්ට් අස් වල අපිට ගන්න පුළුවන් ඩීටේල්ස් කම්පැනි එකේ CEO කවුද, කම්පැනි එකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ ඉන්නේ කවුද, මැනේජ්මන්ට් බෝඩ් එකේ ඉන්නේ කවුද, ඒ වගේ විස්තර පොඩ්ඩක් තියෙනවානේ. අනේ ඒ වගේ ඔයාලට පුළුවන් කොහොම හරි හොයාගන්න ගොඩක් කලට ලින්කෙඩ් එක පාවිච්චි කරන්න. ලින්කෙඩ් එක පාවිච්චි කරලා ඒ අදාළ කියන්නේ හය ඔතොරිටි එකට මේක ඉන්ෆෝම් කරන්න. මෙන්න මේ වගේ දෙයක් ඔයාගේ කම්පැනි එක ඇතුලේ තිබෙනවා සහ මෙන්න මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න කියන දේ යාට ඉන්ෆෝම් කරන්න. මේකෙදිත් මම කම්පැනි එකේ කියන්නේ ජර්මන් කම්පැනි එකේ CEO-ට ලින්කෙඩ් throughout මැසේජ් එකක් දැම්මා. මෙන්න මේ වගේ ගැටලුවකට මම මුහුණ දීලා තියෙනවා ඔයාලගේ කම්පැනි එකේ. මේක විසඳ ගන්න මට උදව් කරන්න සහ මෙන්න මගේ ඉන්වොයිසස් කියන දේ. එයත් මට රිප්ලයි කරා. එයා පේමන්ට් ටීම් එකත් එක්ක මේ ගැන කතා කරන්න අනිවාර්යෙන් කතා කරලා විසඳුමක් දෙන්න නම් කියලා. ඒ මැසේජ් එක ආවේ ඊයේ. තාම එතන ඉහළ රිප්ලයි එකක් මට හම්බුනේ නැහැ. මේ දේවල් තමයි ඔයාලට කරන්න පුළුවන් ඒ කම්පැනි එක සම්බන්ධයෙන්. කියන්නේ කම්පැනි එක රිලේටඩ් දේවල් විදිහට ඔයාලට කරන්න පුළුවන් දේවල්. ඊට අමතරව ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි කියන්නේ ඔයාගේ පැත්තෙන් ඔයාලට කරන්න පුළුවන් දෙයක් තමයි මම පොඩ්ඩක් සර්ච් කරලා බලනකොට කියන්නේ අපි හිතුවට ලංකාව ඇතුලේ ෆ්‍රීලාන්සර්ස්ලාට ලීගල් සපෝට් එකක් ගන්න සර්විසස් නැහැ කියලා. අපි වැඩ කරන්නේ වෙන රටක ක්ලයන්ට් කෙනෙක් එක්ක. එතකොට අපිට පුළුවන් ඔන්ලයින් ඒ ක්ලයන්ට් ලීගල් ඇක්ෂන් එකක් ගන්න. එහෙම ලීගල් ඇක්ෂන්ස් දෙන සර්විසස් තියෙනවා. ඒක රටේ රටට වෙනස් වෙනවා. එතකොට රටත් එක්ක ඔයාලට පුළුවන් සර්ච් කරලා බලන්න එහෙම ලීගල් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් සර්විසස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවද කියන එක. දැන් මගේ ක්ලයන්ට් ජර්මන් නිසා මම බලන්න ඕනේ ජර්මන් වල ෆ්‍රීලාන්සර්ස්ලාට ලීගල් ඇක්ෂන්ස් ප්‍රොවයිඩ් කරන සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. ඔයාට මේ ගැටලුව මුහුණ දෙන්න ඕනේ UK ක්ලයන්ට් කෙනෙක් නම් ඔයා බලන්න ඕනේ UK වල මේ වගේ ෆ්‍රීලාන්සර්ස් වලට තියෙන ගැටලු වලට ලීගල් ඇක්ෂන්ස් ගන්න සපෝට් දෙන සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. එහෙම දෙයක් තියෙනවා. ඒක ඔයා මුහුණ දුන්නු ගැටලුවත් එක්ක වෙනස් වෙනවා. හැබැයි ඒ වගේ ඇක්ෂන් එකක් අපිට ගන්න පුළුවන්. මම ඒ ගැන මේ දවස්වල ටිකක් හොයන ගමන් ඉන්නේ. ඒක කියන්නේ ලීගල් ඇක්ෂන් එකක් ගන්නවද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඔයාට ගන්න තියෙන පේමන්ට් එක සහ ලීගල් ඇක්ෂන් එක ගන්න යන කොස්ට් එකත් එක්ක. දැන් ඔයාට හම්බෙන්න තියෙන පේමන්ට් එක ඔයාට ලීගල් ඇක්ෂන් එකක් ගන්න යන පේමන්ට් යන කොස්ට් එකට වඩා වැඩි නම් ඔයා ලීගල් ඇක්ෂන් එකක් ගන්න එකේ ගැටලුවක් නැහැ. හැබැයි ඔයාට ලීගල් ඇක්ෂන් එකක් ගන්න යන කොස්ට් එක ඔයාට හම්බෙන්න තියෙන පේමන්ට් එකට වඩා වැඩි නම්, කියන්නේ ලීගල් ඇක්ෂන් එකේ කොස්ට් එක වැඩි නම් ඔයා ලීගල් ඇක්ෂන් එකක් ගන්න එකේ තේරුමක් නැහැ. ඒක ඔයාට මුණ දීපු ගැටලුව මත තමයි තීරණය කරන්න වෙන්නේ. හැබැයි මට මෙන්ෂන් කරන්න ඕනේ එහෙම දෙයක් අපිට කරන්න පුළුවන් කියන දේ. ඊළඟ දේ තමයි ඔයා හිතනවා නම් ලීගල් ඇක්ෂන් එකක් ගන්න එකේ තේරුමක් නැහැ.
කමක් නෑ ඔය එක ගියේ දෙන්න එහෙම කියලා හිතනවා නම් එහෙම ඒ කියන්නේ ලීගල් ඇක්ෂන් එකකට යන්න කැමති නැත්නම් ඔයාට පුළුවන් ඔයාට වෙච්ච අසාධාරණය ගැන ඔයාට වෙච්ච ගැටලුව වෙන කෙනෙක් භාජනය නොවෙන්න ඒ කම්පැනි එකේ ප්‍රොෆයිල් එක FB ප්‍රොෆයිල් එකේ හරි LinkedIn ප්‍රොෆයිල් එකේ හරි නැත්නම් යාළගේ සෝෂල් මීඩියාස් වල මේක කමෙන්ට් එකක් විදියට දාන්න. දැන් මේ කම්පැනි එකේ මම LinkedIn එකට ගිහිල්ලා බලනකොට එයාලගේ පෝස්ට් වලට ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. මෙහෙම මෙහෙම මම මෙච්චර කාලයක් වැඩ කරා මෙහෙම පේමන්ට් එක හම්බුනේ නෑ. අන්න එහෙම කියලා වෙලලා ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබුණා. ඉතින් ඔයාලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මම හිතන එක හොඳයි කියලා. මොකද තව කෙනෙක් ඒ වගේ අමාරුවක වැටෙන්නේ නැති වෙනවා. ඒ වගේම තමයි මේකෙදි කම්පැනි එකේ ඒ කියන්නේ කම්පැනි එකේ මට ඒක කම්පැනි එකේ view එකටත් ඒක නෙගටිව්ලි ඇෆෙක්ට් වෙනවා. එතකොට ඒගොල්ලෝ සමහර විට ආයි මේ වගේ දේවල් නොකර ඉන්න ඉඩ තියෙනවා. ඒ වගේම තමයි මම අර කලින් කියනවා වගේ පුළුවන් තරම් උත්සාහ කරන්න ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක් හරහාම ප්‍රොජෙක්ට් එක ගන්න. ඒ ප්‍රොජෙක්ට් එකේ පේමන්ට් එකත් ඒ ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එක හරහාම ගන්න. තර්ඩ් පාටි ක්ලයන්ට් කෙනෙක් එක්ක වැඩ කරනවා නම් බොහෝ දුරට ඒෂියන් කන්ට්‍රීස් ඒ කියන්නේ ඉන්දියන්, පාකිස්තාන්, බංගලිදේශ් අනේ ඒ වගේ රටවල් මග අරින්න මමත් ඒ වගේ රටවල් වල වැඩ කරේ නැහැ. මේක රෙජිස්ටර්ඩ් වෙලා තිබුණ ජර්මන් නිසා තමයි මමත් වැඩ කරන්න පටන් ගත්තේ. ඒ වගේම කාලයක් තිස්සේ පේමන්ට් එක හම්බ වෙච්ච නිසා තමයි මම එයාට ට්‍රස්ට් කරේ කොහොම හරි කෙන්දිරි ගාලා හරි පේමන්ට් එක ගන්න පුළුවන් මේ කියලා. මම ඔයාලට කියන්නේ කොයිම වෙලාවකවත් ඒ වගේ කන්ට්‍රීස් වල ක්ලයන්ට්ලත් එක්ක වැඩ කරන්න එපා. මමත් බින් ඉදිරියට වැඩ කරන්නේ නැහැ. ඊට අමතරව පුළුවන් තරම් වැඩ කරන එක ෆ්‍රීලාන්සින් ප්ලැට්ෆෝම් එකක් හරහාම කරන්න බලන්න. මෙන්න මේ දේවල් ටික තමයි මට ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනුනේ. ඉක්මනට අප්වර්ක් රිලේටඩ් වීඩියෝ එකක් අරගෙන එන්නම්. සහ ඔයාලා මේ වගේ මුණ දීපු අත්දැකීම් තියෙනවා නම් ඒ අත්දැකීම් ගැන වීඩියෝ එකේ පහලින් කමෙන්ට් කරන්න. එතකොට තවත් කෙනෙක්ට ඒ කම්පැනි හරි ඒ ක්ලයන්ට් ලව හරි මග අරගන්න පුළුවන්. ඒ කෙනෙක්ට අහුවෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම happy freelancing.